ආයිබෝවන් මම ඩොක්ටර් ආර් ප්‍රතාපන් obstetrician and gynecologist. අද මම කතා කරන්න සූදානම් වෙලා වෙන්නේ ස්කෑන් ගැන. ප්‍රෙග්නන්සි කාලේදී අපි ස්කෑන් කරනවා. ඒක වැදගත්ම ඉන්වෙස්ටිගේෂන් එකක්. අපි පළවෙනි පාර දැන් ඕගොල්ලෝ දැන් සති 5කින් වගේ ප්‍රෙග්නන්සි කියලා දැනගත්ත ගමන් එනකොට අපි පළවෙනි පාර ස්කෑන් කරන්නේ ප්‍රෙග්නන්සි එක හරියටම ගර්භාෂය ඇතුළේද කියලා බලන්න. දෙවෙනි ස්කෑන් එක කරන්නේ සති 12 අතරදී ඩේටින් ස්කෑන් කියලා කියන්නේ. ඒකි තමයි බබා හැමෙන්න ඩේට් එක හරියටම අපි කැල්කියුලේට් කරලා හදන්න ඩේට් එක. ඒ ඩේට් එක වැදගත්ම ඩේට් එක. ඒ ඩේට් එකට බබා හම් වෙනවා කියලා නෙමෙයි. ඒ ඩේට් එක තමයි සති 40ක් සම්පූර්ණ වෙන්න දිනේ. ඒ ඩේට් අනුවට තමයි අපි බබලාගේ නැත්නම් ප්‍රෙග්නන්සි එකේ සති ගාන කීයද ඒ එන ප්‍රොබ්ලම් ටික සති කීයකින් එනවද නැත්නම් මොකද ට්‍රීට්මන්ට් එක සති කීයකින් අපි දෙන්න ඕනද ඒ ඔක්කොම බලන්නේ ඒ ඩේට් අනුවට. ඒක තමයි ඩේටින් ස්කෑන් කියලා කියන්නේ. ඒක වැදගත්ම එක. ඒ කාලෙම අපි බලනවා නියුකල් ට්‍රාන්ස්ලන්සි කියලා බබාගේ බෙල්ලෙන් පිට thickness එක බලනවා. ඒකෙන් ඇත්තටම බබාට මොකද ප්‍රශ්නේ කියලා ඒකෙන් බෙල්ලේ ප්‍රශ්නේ කියලා බලන්නේ නෙමෙයි. ඒකෙන් අපි ප්‍රෙඩික්ට් ඒකනේ පස්සේ බබාට මොකද ප්‍රශ්නේ වෙන්න පුළුවන්ද බබාගේ ඥාන ප්‍රශ්න ජෙනටික් ප්‍රොබ්ලම් මොකක්ද තියෙන්න පුළුවන් උදාහරණයක් ඩවුන්ස් වගේ ඒවා තියෙන්න පුළුවන්ද කියලා ඒ බලන්න තමයි ඒ නියුකල් ට්‍රාන්ස්ලන්සි කියලා ස්කෑන් එකක් කරන්නේ. ඊට පස්සේ සති 20කින් බබාගේ ආංග සම්පූර්ණ වෙනවා. එතකොට ඒ කාලේ තමයි අපි ඇනෝමලි ස්කෑන් කියලා කරන්නේ. ඒ ඇනෝමලි ස්කෑන් එකෙන් බබාගේ මොළේ හෘද අනිත් එක කිඩ්නි වකුගඩුව සම්පූර්ණයෙන්ම අපි චෙක් කරලා බලනවා ඔක්කොම මේ හරි විදිහටම හැදිලා තියෙනවද කියලා. ඒක ඇනෝමලි ස්කෑන් කියලා කියන්නේ. ඊට පස්සේ අපි දැන් කරන ස්කෑන් ඔක්කොම බබාගේ වර්ධනය කොහොමද කියලා බලන්නයි. බබාගේ පොසිෂන් ඒක ඔළුවද තටම ඉන්නවද ඒ වගේ. බෙදහමාගේ පොසිෂන් වතුර ප්‍රමාණය කොහොමද බබාට ලේ යන ප්‍රමාණය කොහොමද කියලා හරියටම බබා වර්ධන වෙනවද කියලා බලලා අපි හරි කාලේ හරි විදියට බබාව නිරෝගීන් ගන්න තමයි මේ ස්කෑන් එක ගොඩක්ම අපිට උදව් කරනවා. එතකොට බබාව නෝමල් ගන්න පුළුවන්ද? සීස කරන්න ඕන වෙනවද? බබා ගන්නකොට මොකද ප්‍රශ්න පුළුවන්ද? ඒව ටික ස්කෑන් එකෙන් අපිට හොයන්න පුළුවන්. ඒ වගේම තමයි ස්කෑන් කියන්නේ ඉතින් ප්‍රෙග්නන්සි එකේදී වැදගත්ම ඉන්වෙස්ටිගේෂන් කියන එක. බොහොම ස්තුතියි.